නමෝ තස්ස භගවතු අරහතු නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අන්නේ අපි එතකොට කලින් දවස්වල චිත්ත කාණ්ඩේ අකුසල සිත් 12 පිළිබඳව අවුලන්නේ නැහැ නේ. දැන් ඒවා සම්බන්ධ ගැටලුවක් නැහැ නේ. අකුසල සිත් 12ක් තියෙනවා. ඒ අකුසල සිත් 12 බෙදෙනවා ලෝභ සිත් 8කට, ද්වේෂ මූලික සිත් 2කට, මෝහ මූලික සිත් 2කට. එතකොට 8යි 2යි 2යි 12යි. 8යි 4යි 12යි. ඊට පස්සේ දැන් ඊළඟට තියෙන්නේ අපිට අහේතුක සිත් 18 පිළිබඳව. එතකොට අහේතුක සිත් 18 පිළිබඳව අපි කතා කරනකොට ඒ වචනාර්ථයෙන් අහේතුක කියන්නේ එහෙමනම් මේ ලෝකේ හේතු ධර්ම තියෙනවා. ඒ හේතු ධර්ම වලින් එකක්වත් දෙන්නේ නැත්තම් කියනවා අහේතුකයි කියලා. හේතු ධර්ම කීයක් තියෙනවද? ලෝකේ හේතු කීයක් තියෙනවද? හේතු ධර්ම ලෝකේ තියෙන 6යි. 9කට අභිධර්මයේදී පැහැදිලි කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් හේතු 6යි තියෙන්නේ. කුසල හේතු තියෙනවා, අකුසල හේතු තියෙනවා, අභිධර්මයේ අව්‍යාකෘත හේතු කියලා පෙන්නනවා. අව්‍යාකෘත සිත්වල යෙදෙන හේතු අරවම තමයි. එතකොට කුසල හේතු කීයක් තියනවද? ලෝකේ කුසල හේතු තියෙන්නේ 3යි. අමාරු නැහැ. අකුසල හේතු තියෙන්නේ 3යි. කුසල හේතු 3යි, අකුසල හේතු 3යි. එතකොට අකුසල හේතු 3 මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ. ඔන්න ඔය තුන තමයි අකුසල හේතු. හේතු නාමයෙන් හඳුන්වන ධර්ම තුන ලෝභ, ද්වේෂ, මෝහ. කුසල හේතු එතකොට 3යි. අර මේ කියපු එකේම අනිත් පැත්ත. අකුසලයේ අනිත් පැත්ත කුසලයේ. අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට අකුසල හේතු 3යි ලෝභ, ද්වේෂ, මෝහ. කුසල හේතු 3යි අලෝභ, ද්වේෂ, අමෝහ. මෙන්න මේ හේතු 6න් එකක්වත් යෙදෙන්නේ නැතුව පහළ වෙන සිත් තියෙනවා 18ක්. අන්න ඒ සිත් 18ට කියනවා අහේතුක සිත් කියලා. අහේතුක සිත් කියලා කියනවා. එහෙමනම් අනිත් සිත් 89න් 18ක් අහේතුක සිත් වෙනකොට සිත් 89න් තව කීයක් ඉතිරි වෙනවද? සිත් 71ක් ඉතුරු වෙනවා. 71යි 18යි 89යි. එතකොට සිත් 18ක් අහේතුක සිත්, සිත් 71ක් සහේතුක සිත් කියලා කියනවා. අහේතුක සිත් 18යි තියෙන්නේ. දැන් එතකොට අහේතුක සිත් කියන එකේ තේරුම අපි දැනගත්තා.
ලෝකේ තියෙන හේතු 6යි. ලෝභ දේශ මෝහ අකුසල පැත්තෙන්, අලෝභ දේශ අමෝහ කුසල පැත්තෙන්. මෙන්න මේ එකම හේතුවක්වත් යෙදෙන්නේ නැති සිත් තමයි අහේතුක සිත් කියලා කියන්නේ. ඒ නිසා මේ ධර්මයෙහි ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික ධර්ම 6ට අපි හේතු කියන නාමයේ ව්‍යවහාර කරනු ලැබේ. හේතු යන නාමයේ ව්‍යවහාර කරන චෛතසික 6 යටත් පිරිසෙන් එකක් හෝ යෙදෙන සිත් වලට අපි කියනවා සහේතුක සිත් කියලා කියනවා. එකක් හරි යෙදෙනවා නම් ඒවට කියනවා සහේතුක සිත් කියලා. ඒ එක හේතු ධර්මයක්වත් ලැබෙන්නේ නැති සිත් වලට කියනවා අහේතුක සිත් කියලා කියනවා. දැන් එතකොට අහේතුක සිත් කියන එකේ කතන්දරේ තේරෙනවනේ. දැන් ඒක ගැටලුවක් නැහැ. අපි කලින් අකුසල සිත් ගැන කතා කරා. දැන් අපි කතා කරන්නේ අහේතුක සිත් සම්බන්ධයෙන්. එතකොට ඒ අහේතුක සිත් අකුසල විපාක සිත්, අහේතුක කුසල විපාක සිත්, අහේතුක ක්‍රියාසිත කියලා කොටස් තුනකට බෙදෙනවා. අහේතුක සිත් 18, අකුසල විපාක සිත්, අහේතුක කුසල විපාක සිත්, අහේතුක ක්‍රියාසිත කියලා තුනට බෙදෙනවා. ඒ සිත්වලට අහේතුක කියන නම ඇයි කියන්නේ? පොතේ කියලා දෙනවා හේතුවක් නැතුව ඉබේම ඇතිවන හින්දා නෙමෙයි. අර හේතු කියලා අපි හඳුන්වපු ව්‍යවහාර කරන ලෝභ ආදී ධර්ම හයෙන් එකක්වත් යෙදෙන්නේ නැති නිසා ඒවට අහේතුක සිත් කියනවා කියන එක විශේෂයෙන් මතක තබාගත යුතුයි කියලා කියනවා. ඉතින් හේතු පිළිබඳව විස්තරයක් ඉස්සරහ පාඩමක අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අකුසල විපාක සිත් තියෙනවා 7ක්. දැන් අහේතුක සිත් 18 බෙදෙනවා කොටස් 3කට. එකක් තමයි අකුසල විපාක සිත්, අහේතුක කුසල විපාක සිත්, අහේතුක ක්‍රියාසිත. අහේතුක ක්‍රියාසිත තියෙනවා 3ක්. අහේතුක අකුසල විපාක සිත් තියෙනවා 7ක්. අහේතුක කුසල විපාක සිත් තියෙනවා 8ක්. එහෙනම් අහේතුක සිත් කියලා උඩින් මාතෘකාව ලියාගෙන අර ඩයග්‍රෑම් එකක් ගහගන්න තුනට බෙදා ගන්න. අකුසල විපාක සිත්, අහේතුක කුසල විපාක සිත්, අහේතුක ක්‍රියාසිත. අකුසල විපාක සිත් කියන එකට දාගන්න 7ක්, අහේතුක කුසල විපාක කියන එකට දාගන්න 6ක්, මේ සමානට 8ක්, අහේතුක ක්‍රියාසිත කියන එකට දාගන්න 3ක්. 7 8 3. අන්න ඒ විදිහටයි එන්නේ. හරිනේ. ඊට පස්සේ දැන් ඔතන 8යි 7යි කීයද? 15යි. 15යි 3යි 18යි. එතකොට අකුසල විපාක සිත් 18 එනවා. විපාක කියන්නේ මොකද? පාක කියලා කියන්නේ මෝරනවා කියන්නේ. පාක කියන්නේ මෝරනවා. එතකොට වී කියන උපසර්ගය දාපුවාම තමයි විපාක කියලා කියන්නේ. ඒකත් අර්ථය වෙනස් වෙන්නේ නැහැ. මෝරනවා කියන්නම තමයි ඒකත් කියන්නේ. එතකොට අපි කර්ම කරනවනේ. දැන් අපි අකුසල කර්ම කරනවා. අර කියපු අකුසල
සිත් 12 උපකාර කරගෙන අපි අතින් අකුසල කර්ම වෙනවා. අපි ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ ඉස්සරහට කියන්න තියෙන සෝබන සිත්වල මේ කුසල සිත් 8කින් අපි කුසල් කර්ම කරනවා. එතකොට මෙන්න මේ කුසල් අකුසල් කරන සත්‍යයන්ට ලැබෙන විපාක තමයි මේ අහේතුක මේ අකුසල විපාක සහ අහේතුක කුසල විපාක සිත් වලින් පෙන්වා දෙන්නේ. ක්‍රියාසිත කියලා කියන්නේ ඒවා හුදු ක්‍රියා මාත්‍රයක් පමණයි ඒ සිත්වල පවතින්නේ. එතකොට අකුසල සිත් 12න් අකුසල් කරනවා. සත්තු මරණම, ඊළඟ හොරකම් කරනවා, කාම මිත්‍යාචාරය හැසිරෙනවා, බොරු කියනවා, ඊට පස්සේ කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, ඊට පස්සේ කේලම් පරුස වචන හිස් වචන ඒ වචනෙන් ඊට පස්සේ අවිජ්ජා අවුලක් වුණා මොකක් හරි අවිජ්ජා දෝමනස්ස ඊට පස්සේ මේ ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි බැටරි ලොස් වීමක්ද ඈ ආහා එතකොට දැන් ඔන්න ඔය කියපු දස අපි කියව අකුසල කර්මපත සිතින් කයින් වචනයෙන් කරන මෙන්න මේ අකුසල කර්ම කරපුවාම අන්න අකුසල විපාක අපට ලැබෙනවා. අකුසල විපාක ලැබෙන්නේ අහේතුකවයි. අහේතුකව තමයි අකුසල විපාක ලැබෙන්නේ. හැබැයි අපි දැන් සමාලලට දන් දෙනවා. සිල් රකින්නවා. භාවනා කරනවා. වැඩිහිටියන්ට උපස්ථාන කරනවා. පන්සිල් රකින්නවා. ඊට පස්සේ මේ දාන සීල භාවනා පත්තිදාන පත්තානුමෝදනා වෙය්‍යවච්ච අපචායන ධම්මදේශනා ධම්මසවන ditthujakam ආදී කුසල දහම් කරනකොට පින් දහම් කරනකොට අන්න එතකොට අපිට ඒ කුසලය සහේතුකවත් විපාක හම්බ වෙනවා අහේතුකවත් විපාක හම්බ වෙනවා කුසල් කරනකොට අපිට අහේතුකවත් විපාක හම්බ වෙනවා සහේතුකවත් විපාක හම්බ වෙනවා. අහේතුකව හම්බ වෙන විපාක ටික තමයි මෙතන පැහැදිලි කරලා දෙන්නේ අහේතුක කුසල විපාක සිත් වලින්. සහේතුක කුසල විපාක සිත් අපිට ඉස්සරහ වෙනම පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා විපාක යනු කුසල කරපු තැනැත්තාගේ సంతානෙ. ඒ කුසලයන් නිසා අනාගතයේ ඇතිවන සිත් වලට කියනවා. කුසලයන්ගේ බලයෙන් අනාගතයේ ඇති කරන සිත් වලට තමයි එතකොට විපාක සිත් කියලා කියන්නේ. දැන් අපි කරන ක්‍රියාවෙන් ඒක අනාගතයේ මේරු අවස්ථාවේ අපිට ඵලයක් ඇති කරන එක තමයි විපාක සිත් වලින් සිද්ධ කරන්නේ. ඒ නිසා අපි දැන් එතකොට මේ අහේතුක සිත්වල 18න් අහේතුක අකුසල විපාක සිත් 7 පිළිබඳව දැන් සාකච්ඡා කරමු. එතකොට සාමාන්‍යයෙන් කියනවා මේ අකුසලයේ විපාකය මේ එකක් වුණාට සිත උපදින ස්ථාන වශයෙන් සිත් වලින් සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන් අකුසල විපාක සිත් 7කට බෙදනවා. ඒක තේරුණාද? ඒකෙදි කියන්නේ සිතේ කෘත්‍ය එකයිනේ. දැන්
අකුසලයක් කරපුවාම අකුසල විපාක එකයි ඒක ලැබෙන්නේ. එකයි කියලා කියන්නේ මේ දැන් අකුසල විපාක සිත් එකයි. හැබැයි ඒකේ කරන කෘත්‍ය අනුව මොකද අනිෂ්ට විපාකයක් හම්බ වෙන්නේ. අනිෂ්ට අප්‍රිය අමනාප විපාකයක් තමයි හම්බ වෙන්නේ. නමුත් ඒකේ උපදින ස්ථාන අනුව වර්ගීකරණය කරලා පෙන්නනවා මේ අකුසලයේ අපිට අකුසල සිත් පහළ වෙන ආකාරය අනුව. සමහර වෙලාවට දැන් අනිෂ්ඨ ආරම්මණයේදී අකමැති අනිෂ්ඨ අප්‍රිය ආරම්මණයේදී අපේ ඇසේ හට ගන්නවා සිතක් චක්කු විඥානය කියලා. අනිෂ්ඨ ආරම්මණය. එතකොට මේ ඒ අනිෂ්ඨ ආරම්මණය අපිට හටගන්නේ අකුසල විපාකයක්. ඒ චක්කු විඥානය. ඊට පස්සේ කනේ හට ගන්නවා අපි අකමැති අනිෂ්ඨ අප්‍රියා අරමුණක් කනට මුණ ගැහෙන්නේ අන්න මේ අකුසල විපාක සිතක් කනේ හට ගන්නවා මොකද්ද සෝත විඥාන සිත. ඊට පස්සේ නාසයේ අප්‍රියමනාප අරමුණේ නාසයට ගන්නවා ගාන විඥාන සිත. ඊට පස්සේ අප්‍රිය අමනාප අරමුණේ දිවේ හට ගන්නවා ජීවහා විඥාන සිත. අප්‍රිය අමනාප අරමුණේ කයේ හට ගන්නවා මොකද්ද? අන්න කාය විඥාන සිත. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇසේ හට ගන්න සිත උපේක්ෂා සහගතයි. කනේ හට ගන්න සිතත් උපේක්ෂා සහගතයි. නාසයේ හට ගන්න සිතත් උපේක්ඛා සහගතයි. දිවේ හට ගන්න සිතත් උපේක්ෂා සහගතයි. කයේ හට ගන්න සිත ඒක උපේක්ෂා සහගත නැහැ. අප්‍රියමනාප අරමුණේ දුක්ඛ සහගතයි. ඒකට කියන දුක්ඛ සහගත කාය විඥානය කියලා. උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගාන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය. ඔන්න ඉන්ද්‍රිය පහට හට ගන්න සිත් පහයි. ඊට පස්සේ කෘත්‍ය අනුව තවත් මේ හට ගන්න සිත් තියෙනවා. කෘත්‍ය අනුව තවත් හට ගන්න සිත් තියෙනවා 3ක්. ඔය ඇස කන නාසය දිව ශරීරය කියන මේ වගේ අරමුණක් මේ මුණ ගැහිලා හටගත්ත විඥාන සිත. එතකොට ඊළඟට ඒක චිත්ත වීති කතා කරනකොට තමයි ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අන්න ඒක පිළිගන්න සිතක් හට ගන්නවා. ඒකට කියනවා සම්පටිච්ඡන සිත කියලා කියනවා. ඊට පස්සේ මේ අසකනනාසේ දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ට ලැබුණු අරමුණ පිළිගන්න සිත විඥාන සිතක් හටගත්තා. මේ ඒ පිළිගන්න සිත සම්පටිච්ඡන සිත. ඊට පස්සේ ඒක විමසන සිතක් හට ගන්නවා. අන්න ඒකට කියනවා උපේක්ෂා සාගත සම්තිර්ණ සිත කියලා. ඒ වගේම ඒක නිශ්චය කරන සිතක් හට ගන්නවා. ඒක චිත්ත වීතියේදී තමයි ඔබ අපිට පැහැදිලිවම තේරෙන්නේ. ඒකට කියනවා මේ වොත්තපන සිත කියලා. නමුත් මෙතන වොත්තපන සිත අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අහේතුක සිත් වශයෙන් ඊළඟට හට ගන්න අර සම්පටිච්ඡන සිතයි සම්තිර්ණ සිතයි කියන දෙකත් අහේතුක සිත් දෙකට මේ අහේතුක අකුසල විපාක මේ සිත් වලට ගොනු කරලා තියෙනවා. එතකොට
ඇස කන නාසය දිව කය හෘදය රූපේ කියලා සිත් උපදින ස්ථාන 6ක් තියෙනවා. ඒවා පිළිබඳව අපිට තුන්වෙනි පාඩමේදී දැනගන්න පුළුවන්. ඒවා ගැන විස්තරය අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. විපාක සිත් අතර ඇසෙහි උපදින සිද්ද තියෙනවා. කනේ උපදින සිත් තියෙනවා. නාසයේ උපදින සිත් තියෙනවා. දිවේ උපදින සිත් තියෙනවා. කයේ උපදින සිත් තියෙනවා. ඒ සිත් වල උපදින ස්ථාන අනුව තමයි ඒ නම් ටික දීලා තියෙන්නේ. උපදින ස්ථාන අනුව දැන් ඇසේ උපදිනකොට කියනවා චක්කු විඥාන සිත. කනේ උපදිනකොට කියනවා සෝත විඥාන සිත. දිවේ උපදිනකොට කියනවා ජීවහා විඥාන සිත. ඊට පස්සේ නාසයේ උපදිනකොට කියනවා ගාන විඥාන සිත. ඊට පස්සේ කයේ උපදිනකොට කියනවා කාය විඥාන සිත. ඊට පස්සේ පිළිගැනීම වශයෙන් අරමුණ විඥාන සිත පිළිගැනීම වශයෙන් උපදින සිත චිත්ත වීතිය සම්පටිච්ඡන සිත කියලා කියනවා. ඊට පස්සේ විමසන සිත සම්තිර්ණ සිත කියලා හට ගන්නවා. ඒ සම්පටිච්ඡන සිතයි සම්තිර්ණ සිතයි ගැන ගොඩක් මේ වෙලාවේ කල්පනා කරන්න එපා. ඒක නම් වශයෙන් මතක තියාගත්තාම ඇති. මොකද සම්පටිච්ඡන සිත සම්තිර්ණ සිත කියන කතන්දරය අපිට තේරෙන්නේ චිත්ත වීති සම්බන්ධයෙන් කතා කරනකොට. මොකද්ද මේ සම්පටිච්ඡනය, මොකද්ද මේ සම්තිර්ණය කියන්නේ? එතකොට මෙන්න මේ සිත් හතර තමයි අකුසල විපාක සිත් කියලා කියන්නේ. චක්කු විඥානය කියන එකේ තේරුම මොකද්ද? දැන් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියලා කියනවා. අසත් රූපයක් නිසා අසට රූපයක් ආපాతගත වෙනකොට අන්න ඒ ආපాతගත වන රූපයට අනුව ඇසේ හටගන්න සිත තමයි චක්කු විඥාන සිත කියන්නේ. අසත් රූපයක් නිසා හටගන්න සිත චක්කු විඥාන සිත. හැබැයි මේ රූපය අනිෂ්ට රූපයක්, අප්‍රිය අමනාප අපි කැමති නැති රූපයක්. අන්නේ නිසා තමයි අකුසල විපාක චක්කු විඥාන සිත හටගන්නේ. අපි සංසාරේ කරගත්ත අකුසල කර්මයක විපාකයක් ඇටියට තමයි මේ අපි අකමැති දේවල් අපිට දකින්න වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට දැන් දිව්‍ය ලෝකේ ගියපුවාම දිව්‍ය ලෝකයේ තියෙන්නේ ඒ සත්‍යයන්ට දිව්‍ය දෙවිවරුන්ට තියෙන්නේ ප්‍රියමනාප දේවල්ම තමයි. ඉතින් අප්‍රිය දෙයක් මුණ ගැහුනොත් ඒ දෙවිවරුන්ටත් මේ අකුසල විපාක මේ චක්කු විඥාන සිත පහළ වෙනවා. බොහෝ සෙයින්ම දෙවිවරුන්ට තියෙන්නේ මේ එයාලා පින නිසා තමයි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. අන්නේ නිසා ඒගොල්ලොන්ට දකින්න හම්බ වෙන්නේ ප්‍රියමනාප දේවල්. ඒ කුසල විපාකයක් නිසා. දැන් අපිටත් මේ අපි කැමති දෙයක් දකින්න හම්බ වෙනවා නම් ආන්නේ අපි කරපු පිනක් නිසා. හැබැයි අපිට අප්‍රිය දෙයක් දකින්න හම්බ වෙනවා නම් අපි කැමති නෑ දකින්න. ඒ කියන්නේ ලෝකේ අරමුණ ඉෂ්ට අනිෂ්ට බව තීරණය වෙන්නේ ලෝක සම්මතය අනුව. එහෙම නැතුව ඒක පුද්ගලානුරූපව එක එක්කනාගේ මේ මත අනුව නෙමෙයි. සම්මතයෙන් ලෝකේ ඉෂ්ට දැන් මේ තීර්ථකයන්ට බුදුරජාණන් වහන්සේගේ රූපය කියලා කියන්නේ ඒගොල්ලෝ කැමති නෑ ඒක දකින්න. බුද්ධ රූපය දකින්න මිත්‍යා දෘෂ්ටිකයා කැමති නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා කියලා කියන්නේ කෙනෙකුට පින්තූරයක් හරි දකින්න ලැබෙනවා කියන්නේ එයාගේ කුසල විපාකය නිසාම තමයි යාට ඒ දකින්න හම්බ වෙන්නේ. හැබැයි අසුචි ගොඩක් වගේ ඒක කවුරුත් දකින්න කැමති නෑ. හැබැයි මැස්සා ඌරා කැමති අසුචි ගොඩක් දකින්න හම්බ වෙනකොට. ඒ වුණාට හැබැයි ඒක කුසල අරමුණක් හැටියට සලකන්නේ නෑ. ඒක ලෝක සම්මතයේ අකුසල ආරම්මණය. අන්නේ නම් අකුසල අරමුණක් දකින්න හම්බ වෙන්නේ මේ අපිට අකුසල විපාක සිතක් වශයෙන් උපදින චක්කු විඥානය.
පහළ වෙන්නේ මේ වෙලාවේ. සෝත විඥානය කියන එකේ තේරුම තමයි කනේ උපදින සිත. ඒකෙන් කියන්නේ දැන් ඇත්තටම දැන් රූපයක් දකින්න නම් එතන ඉතින් සාධක එකතු වෙන්න ඕන. රූපයක් තියෙන්න ඕනි. ඊට පස්සේ ආලෝකය තියෙන්න ඕනේ. විඥානසිත පහළ වෙන්න රූපය, ආලෝකය තමනවාද අවශ්‍ය සාධක. රූපයක් තියෙන්න ඕනේ, ආලෝකයක් තියෙන්න ඕනේ. හොඳ පැහැදිලි චක්කු ප්‍රසාදයක් තියෙන්න ඕනේ. දැන් අන්ධයන්ට පේන්නේ නැහෙනි. අන්ධයාට රූප කොච්චර මේවා කළා ලස්සන දේවල් මේවා කෙරුවට අන්ධයාට පේන්නේ නැහැ. අන්න ඒ වගේ. ඊට පස්සේ මොකද්ද අනිත් එක තමයි රූප කොච්චර තිබ්බත් වැඩක් නැහැ, ආලෝකේ තිබ්බත් වැඩක් නැහැ. එයාට ඒ මානසිකාරයේ තියෙන්න ඕනේ. මානසිකාරයේ තිබ්බ නැත්නම් එයාට ඒ රූප දකින්න විදියක් නැහැ. එළියට යන්න කමන්නේ. මානසිකාරයක් නැත්නම් රූප එයාට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා විශේෂයෙන්ම අපිට චක්කු විඥානය ඉෂ්ඨාරම්මණයේදී පහළ වෙන්නේ අහේතුක කුසල විපාකයක්. මතක තියාගන්න අනිෂ්ඨාරම්මණයේදී අපිට චක්කු විඥානය පහළ වෙන්නේ මෙන්න මේ කියපු අකුසල විපාක සිතක් හැටියට තමයි අපිට මුණ ගැහෙන්නේ. අන්න ඒ වගේම තමයි සෝත විඥාන, ගාහන විඥාන කියන එකේ තේරුම නාසයේ උපදින සිත කියන එක ගාහන විඥානේ. ඒ කියන්නේ නාසයට දැනෙන අරමුණ මොකද්ද? ගන්ධයනේ. ගන්ධය අමනාප අප්‍රිය ගන්ධයක් මුල් කරගෙන නාසයේ හට ගන්න සිත තමයි අකුසල විපාක ගාහන විඥාන සිත. ඊට පස්සේ කාය විඥාන සිත කියලා කියන්නේ කයේ උපදින සිත. අන්න අපිට අප්‍රිය අමනාප අනිෂ්ට අරමුණක් කයට මුණ ගැහෙනකොට එතකොට ඒ කයේ ස්පර්ශ වෙනකොට අන්න එතනදි කයට අපිට ඇතිවෙන ඒ පහසත් එක්ක අනිෂ්ට අමනාප පහසත් එක්ක අපිට කයේ ඇතිවන සිත තමයි කාය විඥාන සිත කියන්නේ අකුසල විපාක කාය විඥාන සිත. ඊට පස්සේ මෙන්න මේ චක්කු විඥානාදී විඥාන පහෙන් ගන්න අරමුණ පිළිගන්න සිතට තමයි සම්පටිච්ඡන කියලා කියන්නේ. හරියට අර අම්මා කෙනෙක් දරුවෙක් වඩා ගන්නකොට ආන්නේ දරුවා වඩා ගන්නකොට ඒ දරුවව දුර්ලු කර ගන්නකොට අන්න ඒ වගේ සම්පටිච්ඡන සිත. ඒ අරමුණ පිළිගන්න සිත. ඊට පස්සේ අරමුණ විමසන සිත තමයි සම්තීර්ණ සිත කියලා කියන්නේ. එතකොට මේ සම්පටිච්ඡන සම්තීර්ණ කියන මේ සිත් දෙකේ තොරතුරු ටික අපිට දැනගන්න පුළුවන් චිත්ත වීති පිළිබඳව ඉගෙන ගන්නකොට. ඊට පස්සේ අහේතුක අකුසල විපාක. දැන් අත්‍තරම ඔකට අහේතුක අකුසල විපාක කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අහේතුක අකුසල විපාක කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අකුසල විපාක කොහොමත් අහේතුක ඒවා විතරයි තියෙන්නේ. එතකොට අද කුසල විපාක තියෙනවා සහේතුක කුසල විපාකත්. අහේතුක කුසල විපාකත් තියෙනවා. ඒ නිසා කුසල විපාක ගැන අපි කියනකොට විශේෂයෙන්ම කියන්න ඕනේ අහේතුක කුසල විපාකද එහෙම නැත්නම් සහේතුක කුසල විපාකද කියලා. මොකද මේ අහේතුක අකුසල විපාක කියලා එකක් නැහැ. සහේතුක අකුසල විපාක කියලා එකක් නැහැ. සමාවෙන්න අහේතුක අකුසල විපාක කියලා තියෙනවා. සහේතුක අකුසල විපාක කියලා නැහැ. දැන් මට මාරු වුණා දෙක. ඒ නිසා අය විශේෂයෙන්ම අහේතුක අකුසල විපාක කියලා කියන්න ඕනේ නැහැ. කොහොමත් අකුසල විපාකයන් අහේතුකයි. අන්න ඒකයි එතන විස්තරය අපි තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට ඒ අහේතුක අකුසල විපාක පිළිබඳව තව මොනවා හරි මේ නොවැටහුණු මොකක් හරි තියනවද? අහේතුක අකුසල විපාක කියන එක දැන් තේරුණාද? දැන් අකුසල විපාක කියන එක තේරුණාද? අපිට අකුසල විපාක ওই විදිහට තමයි හම්බ වෙන්නේ. ඉතින් දැන් ඔතන කියපු ඔය සම්පටිච්ඡන සම්තීර්ණ සිත හැරෙන්න
උපේක්ෂා සහගත සම්තිර්ණ සිත හැරෙන්න අකුසල විපාක අනිත් ඒවා ඔක්කොම ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක කියන්නේ මොකද? ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ අපිට හම්බ වෙන විපාක. ඒවා තමයි ප්‍රවෘත්ති විපාක. ජීවත් වෙලා ඉන්න කාලේ. යම් තැනක උපදින්න ඕන වෙනකොට උපද්දවන සිත තමයි ප්‍රතිසන්දි විපාක. ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ. එතකොට අකුසල් කරපු සෑම සත්‍යයක්ම උපදවන එක සිතයි තියෙන්නේ. අකුසල් කරපුවාම කොහෙද උපදින්නේ? සතර අපායනේ. එක්කෝ යා ගිහින් උපදිනවා නිරයේ. එක්කෝ ඒකේනා උපදිනවා പ്രേත ලෝකේ. එක්කෝ උපදිනවා අසුර ලෝකේ. එක්කෝ උපදිනවා තිරිසන් ලෝකේ. ඔන්න ඔය සතර අපායේ තමයි අකුසල් කරපු අය උපදින්නේ. එතකොට මේ එකම සිතකින් තමයි උපදවන්නේ. ඒ තමයි උපේක්ෂා සහගත සම්තිර්ණ සිතෙන් තමයි සතර අපායේ උපද්දවන්නේ. අහේතුකයි. අතරම ඒක අහේතුක සිතක් උපදවන්නේ. ඒ නිසා තමයි තිරිසන් ලෝකේ සත්‍යයන්ට කවදාවත් මේ ඒ ජීවිතයේ තිරිසන් ජීවිතේ ඉඳගෙන නිවන් දකින්න බැරි. අර එක නාගයෙක් නාග ලෝකේ නාගයෙක් ඉතින් 이르දිමත් නාගයෙක් ඉඳලා ඒ නාගයා මේ ශාසනයේ පැහැදිලා ඉතින් මහාන වුණා ඇවිල්ලා. මහාන වුණේ වෙස්මාරු කරගෙන. මේගොල්ලන්ට වෙස්මාරු කරගත්ත හැකි. දැන් මේ කියන්න බෑ දැන්. ඔබට අයියත් නාගෙක්ද දන්නේ නැහැ. ඉතින් වෙස්මාරු කරගෙන. කොහොමද අන්න ඒ වගේ දැන් මිනිස්සු අතර ඉන්නවා. එයා ඇවිල්ලා මේ මිනිස්සු අතර මේ ඉන්නවා දැන් පැවිදි වුණා ඇවිල්ලා. ශාසනයේ. පැවිදි වෙලා ඒ එක කුටියේ ස්වාමීන් වහන්සේලා දෙනමක් දැන් වැඩ ඉන්නවා. මේ නාග ලෝකෙන් ආපු ඒ තිරිසන් කුලෙන් මේ වෙස්මාරු කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ අර මනුස්ස ලෝකේ ස්වාමීන් වහන්සේ. ඉන්නකොට මේ ඔය ඒ නාගයන්ට මේ තුන සේවනයේදී ලිංගික සේවනයේදී එයා ඒගොල්ලන්ට ඒ වෙස්මාරු කරගන්න බෑ. ඒගොල්ලන්ගේ ප්‍රകൃති නාග ශරීරෙම තමයි. හොද්දට නිින්ද යනකොටත් එයාලට ඒ නාග ශරීරෙම තමයි එතනින් මොකද අර 이르දිය මිදෙනවා. ඒ හින්දා ඉතින් මේ නාග ලෝකෙන් ආපු මේ මනුස්ස ශරීරයක් මවාගෙන ඉන්න මේ ආමුදුරුවෝ ඉතින් බොහොම නිදාගන්නේ නැතුව මේක අහුවෙන්නේ නැතුව දැන් මහානගම පවත්වගෙන යනවා. දවසක් අර ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඇලුණා. මේ නාග ලෝකෙන් මේ වගේ. ටික වෙලාවක් යනකොට ඇල ගඟ වුණා. ගඟ මුහුදම වුණා. හොඳටම නිින්ද ගියා. නිින්ද ගියාට පස්සේ සම්පූර්ණ කුටියෙන් එකයි නාගදරණේ. විශාල නාගේ. කුටියෙන් එකයි. අර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කුටියට වඩිනකොට සම්පූර්ණ කුටියේ නාගයා මේ පිරිලා. අර ස්වාමීන් වහන්සේ බය වෙලා කෑ ගහන්න ගත්තා. කෑ ගහනකොට ඔක්කොම ස්වාමීන් වහන්සේලා එකතු වුණා. එකතු වෙලා කුටියට යනකොට අර ස්වාමීන් වහන්සේ ආයෙත් නාග ශරීරය අයින් වෙලා දැන් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මේක වැඩේ ප්‍රකට වුණා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ නාග ලෝකේ ස්වාමීන් වහන්සේ ගෙන්නලා තිරිසන් මේ සත්තුන්ට පැවිදි වෙන්න බෑ. පැවිද්ද පිහිටන්නේ නැහැ. පැවිදි උපසම්පදාව පිහිටන්නේ මේ තිරිසන් කුලයේ සත්වයන්ට. ඒ හින්දා මේ ඒ වැඩේ කරන්න එපා කියලා එක විනය ශික්ෂාපද පවා මේ පැනෙව්වා පැවිද්ද පිහිටන්නේ නැති අය. අබහුවිය පුද්ගලයෝ පැවිද්දට තිරිසන් සත්වයෝ. ඉතින් ඒ හින්දා ඒ අහේතුක උප්පත්තිකේ. අහේතුක මේ උපතකින් තමයි තිරිසන් ජීවිතවල උප්පත්තිය සකස් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ඒගොල්ලෝට මේ අකුසල විපාක සිතක්. දැන් බලන්න අර කවුද මේ අවුරුදු 20000ක් ඒරකපත්ත නාගරාජයා අවුරුදු 20000ක් සිල් රැක්කා. හොඳට සිල් රැකලා මේ සීලවන්තව අර
ගඟ එගොඩට යනකොට අනේ අර අත්තක් ඇල්ලුවා. අල්ලනකොට එකෙන් කොළ කැඩිලා ආවා. කොළ කැඩිලා එනකොට දැන් ශික්ෂාපදයේ ඇත්තටම එහෙම මේ දන කැඩුවේ නැතුව සංඥාව තිබුණ නැත්නම් ඒ ශික්ෂා මේ අවත වෙන්නේ නැහැ. වැරද්දක් නෙමෙයි. නමුත් දැන් අර ස්වාමීන් වහන්සේට කුකුසක් ආවා. මේ අවතක් වුණාද කියලා. අවත් දෙසා ගන්නත් බැරි වෙන්නේ නැති. ඊට පස්සේ අවසානයේ මරණාසන්න මොහොතේ අරක මතක් වුණා. අයියෝ මට එදා අවතක් දෙසා ගන්න බැරි වුණානේ කියලා. ඒ තරම් මේක කුකුස් කිරීම හරි භයානකයි. ඉතින් ඊට පස්සේ දැන් අවුරුදු 20000ක් සිල් රැකලා අර චූටි කොලයක් කැඩිච්ච ස්වාමීන් වහන්සේටත් එහෙම වුණා නම් ඉතින් සාමාන්‍ය අයට කවර කතාවද නේද? ඒකනේ බුදුරජාණන් වහන්සේ නියපොත්තර පස්තියක් අරගෙන පැහැදිලි කරුවේ මේ සුගතිය ආයෙත් උපදින්න සුගතිය ඉපදුණු කෙනෙක් මේ නියපොත්ත උඩ තියෙන පස් වගේ කියලා. ඒ තරම් අතිශය දුර්ලභයි මේක. මේ සුගතිය ආයෙ උපදිනවා කියන එක. ඒ නිසා ඊට පස්සේ අර කුකුස නිසා අකුසල මේ මානසිකාරයෙන් මිය පරලෝ ගිහිල්ලා යරකපත්ත නාගරාජයා වෙලා ඉපදුණා. අන්න ඒ වගේ එතකොට මේ අහේතු දැන් නිරයේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ හැම අපායකම උපදින්නේ උපේක්ෂා සාගත සම්තිර්ණ අකුසල විපාක සිතෙන්. අන්න ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපිට තියෙන අහේතුක කුසල විපාක සිත් 8 පිළිබඳව අහේතුක කුසල විපාක සිත් 8ෙත් ඔය විදිහටම තමයි තියෙන්නේ. එක සිතක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ කොහොමද කියලා අපි ඒක දැනගමු. දැන් අපේ ඇහැට අපි කැමති ඉෂ්ඨාරම්මණයක් මුණ ගැහෙනකොට, ප්‍රිය කරන අරමුණක් මුණ ගැහෙනකොට, ලස්සන රූපයක් මුණ ගැහෙනකොට අන්න ඇහි හටගන්නේ චක්කු විඥාණයම තමයි. හැබැයි ඒක හේතුක කුසල විපාක චක්කු විඥාන සිත. ඊට පස්සේ අපේ කනට අපි කැමති ප්‍රියමනාප ශබ්දයක් ඇහෙනකොට, ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප ශබ්දයක් ඇහෙනකොට අනි හටගන්නේ අහේතුක කුසල විපාක සෝත විඥාන සිත. ඊට පස්සේ අපේ නාසයට ප්‍රියමනාප සුවඳක් දැනෙනකොට, ඉෂ්ඨ ප්‍රියමනාප සුවඳක් දැනෙනකොට අන්න නාසයේ හටගන්නේ අහේතුක කුසල විපාක ගාහන විඥාන සිත. ඊට පස්සේ අපේ දිවට අපි කැමති ප්‍රියමනාප ඉෂ්ට රසයක් දැනෙනකොට දිවේ එතකොට හටගන්න සිත අහේතුක කුසල විපාක ජීවහා විඥාන සිත. ඊට පස්සේ අපේ ශරීරයට ඉෂ්ට කාන්ත සැපසහගත ප්‍රියමනාප ස්පර්ශයක් දැනෙනකොට, පහසක් දැනෙනකොට ආන්න එතකොට ශරීරයේ හටගන්නේ සුඛ සහගත කාය විඥානය. දැන් අතන කුසල විපාක උනාට ඒක උපේක්ෂා සහගත චක්කු විඥානයම තමයි. තේරුණාද? දැන් චක්කු විඥානේ අකුසල අරමුණේ කුසල අරමුණේ දෙකේම උපේක්ෂා සහගත චක්කු විඥානය. හැබැයි අර මේක කුසල විපාක, අහේතුක කුසල විපාක, අරක අකුසල විපාක. කනටත් එහෙමයි. කනෙත් ඒ හටගන්න කුසල අකුසල පක්ෂ දෙපක්ෂයේම හටගන්න විඥානසිත උපේක්ෂා සාගතයි. උපේක්ෂා සාගත සෝත විඥාන සිත් දෙකක් හටගන්න. හැබැයි එකක් ඉෂ්ඨ අරමුණේ, අනිත් එක අනිෂ්ඨ අරමුණේ. එහෙමයි ඒ දෙක වෙන් වෙන්නේ. ඊට පස්සේ නාසයේත් එහෙමයි. උපේක්ෂා සාගත ගාන විඥාන සිත් දෙකයි. ඊට පස්සේ උපේක්ෂා සාගත ජීවහා විඥාන සිත් දෙකයි. හැබැයි හයේ අකුසල පක්ෂයේ දුක්ඛ සහගත කාය විඥානය, කුසල පක්ෂයේ සුඛ සහගත කාය විඥානය. ඒ ස්පර්ශයේ කියන අරමුණ, ඒ කියන්නේ පහස කියන අරමුණේ මේ අපි ඉෂ්ඨ මේ අරමුණක් නම් ඒ අපිට පහස හැටියට ලැබෙන්නේ, ස්පර්ශයක් ලැබෙන්නේ අන්න අපි කැමති එකක් නම් අන්න එතන කුසල විපාකයක් හැටියට. දැන් අකමැති එකක් නම්, අනිෂ්ඨ එකක් නම් දුක්ඛ සාගත කාය විඥානේ අකුසල හැටියට.
දැන් අපායේ ගියාට පස්සේ පුළුන් ගොඩේ වගේ යන්න නෑනේ. අපායේ චිරි චිරි ගගා පිච්චි පිච්චි ලෝදිය කටු ඊට පස්සේ මේ ගිනි රත් වෙච්ච යකඩ පොළවල් වල මේ වගේ වේදනාවෙන් කෑ ගගහ යන්න තියෙන්නේ. ඒක මේ පුදුම වේදනාවක්. ඒ කියන්නේ මේ අපි සංසාරේ ඉඳලා තියෙනවා මේ ජීවිතේ අපිට ඒක මේ දැනෙන්නේ නැති වුණාට නමුත් ඉතින් බුද්ධ දේශනාව අනුව කියවලා බලනකොට ඒ හිතට දැනෙන එක මේ මහ පුදුම වේදනාවක් වෙන්න ඕනේ. වේදනාවෙන් කෑමොර දිදී යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි දැන් අර කෑමොර දෙන වේදනාවක් අපිට එන්නේ ප්‍රබල වේදනාවකදීනේ. ඒකට ගලපගෙන බලනකොට අපිට හයියෙන් කෑමොර දෙන වේදනාවක් එන්නේ දරා ගන්න බැරි වේදනාවකදී. නැත්තම් අපි සාමාන්‍යයෙන් මේ අතප්පයක් කැපෙන ඒවා කොහොම හරි දරා ගන්නවනේ. අරවා දරා ගන්න බැරි වෙනකොට ඉතින් ඒ වගේ අවුරුදු ලක්ෂ ගණන් කැමර දිදී ඉන්න වෙනකොට ඔච්චර වේදනාවක්ද? අන්න ඒකයි. ඒ වගේම තමයි මේ මොකද්ද දැන් දිව්‍ය ලෝකයේ ගියපුවාම ස්පර්ශය මනුස්ස ලෝකේ ඔය දෙකම කලෝමිය හම්බ වෙනවා. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ බොහෝ සෙයින්ම ලැබෙන්නේ සැපසහගත මේ කාය විඥානය. ඉතින් අන්න ඒ නිසා එතකොට මේ අරමුණු පිළිගන්න සිත කුසල පක්ෂයේ උපේක්ෂා සාගත සම්පටිච්ඡන සිතම තමයි. අරමුණ පිළිගන්න සිත කියලා මතක තියාගන්නකො සම්පටිච්ඡන සිත. ඒක කුසල වශයෙන් තියෙනවා අකුසල වශයෙන් තියෙනවා. ඊට පස්සේ මේ සම්තිර්ණ සිත් හැබැයි දෙකක් තියෙනවා. එකක් තමයි උපේක්ෂා සාගත සම්තිර්ණ විමසන සිත. තව එකක් තියෙනවා සෝමනස්ස සාගත සම්තිර්ණී කියලා. එහෙනම් සෝමනස්ස සාගත සම්තිර්ණී කියලා හටගන්නේ කොයි වගේ වෙලාවටද? බුද්ධාරම්මණය වගේ බුදුරජාණන් වහන්සේ අපිට දකින්න ලැබුණොත් අති ඉෂ්ඨ ආරම්මණී. අති ඉෂ්ඨ ආරම්මණය තමයි බුදුරජාණන් වහන්සේ කියන අරමුණ අපට දකින්න ලැබෙනවා කියලා කියන්නේ ඒක අති ඉෂ්ඨ ආරම්මණයක්. ඒ අති ඉෂ්ඨ ආරම්මණයේදී අපිට හටගන්නේ සෝමනස්ස සාගත සම්තිර්ණය ඒ වෙලාවේ චිත්ත වීතිය. අන්න එහෙම තමයි සම්තිර්ණ සිත්වල සිද්ධාන්තය. එතකොට ඒ සම්තිර්ණ මේ සිත් වලින් උපේක්ෂා සාගත සම්තිර්ණ සිත කුසල පැත්තේ අහේතුක පටිසන්ධිය ලබා දෙනවා කුසල භූමියක. කියන්නේ මේ අපාය භූමියේ නැතුව සාමාන්‍යයෙන් වේමානික දෙවියන් වෙනකොට ඊට පස්සේ වේමානික ප්‍රේතයන්ට ඊට පස්සේ මේ තව මනුස්ස ලෝකේ අහේතුක පටිසන්ධිකයන්ට දැන් පිනක් කරපුවාම ඒ පින අපිට ඔක කතා කරන්න පුළුවන් මේ සෝබන සිත් ගැන කතා කරනකොට අපි දැන් පින් දහම් කරනමනේ. ඒ පින් දහම් කරනකොට අපිට හටගන්න සහේතුක වශයෙන් සිත් හටගන්නවනේ. අන්නේ සහේතුක සිත්වල අති දුර්වලම සිත් තමයි මේ ප්‍රඥාව වේදෙන්නේ නැති සසංකාරික සිත් කියලා තියෙනවා. ඒක ඒ කියන්නේ යා පින කරනවා කෙරුවට නුවණක් යෙදෙන්නේ නැහැ. කර්මඵල විශ්වාසයක් නැතුව ඒ පින කරන්නේ. ඊට පස්සේ මේ සහ සසංකාරිකව අර නොකර බැරිකමට කවුරු හරි උනන්දු කරන එකට අන්න ඒ වගේ අවස්ථාවක තමයි මේ පින කරන්නේ. ඒක දුර්වලයි මේ පින. අන්න එතකොට මේ දුර්වල හැටියට පින කරපුවාම එයා උපදිනකොට උපදින්නේ මෙන්න මේ උපේක්ෂා සාගත සම්තිර්ණ අහේතුක කුසල විපාක සිතෙන්. සාමාන්‍ය උපතින්ම අන්ධයෙක්, උපතින්ම ගොළුවෙක්, බිහිරෙක්, උම්මත්තකෙක්, කෙලතොල්ලෙක්, පණ්ඩකෙක්, නපුංසකෙක්, උබතෝභ්‍යංජකෙක්, අගානකෙක් මෙන්න මේ වගේ අර උපතින්ම අභව්‍ය චරිත තියෙන්නේ.
අපහාසයක් නෙමෙයි. නමුත් ඒක තමයි ඇත්ත. ඒගොල්ලෝ දැන් පෙළපාලි යනවානේ මේ නපුංසක අය ලංකාවේ. වැඩිනේ දැන් ගොඩාක් නපුංසක අය. ඒගොල්ලෝ සංවිධාන හදාගෙන සංගම් හදාගෙන ඒගොල්ලෝ පෙළපාලි යනවා, අයිතිවාසිකම් ඉල්ලනවා. ඊට පස්සේ නොඑක් දේවල්නේ. ලංකාව කියන්නේ මහ පුදුම රටක්නේ ඇත්තටම. දැන් මේ සමහරට මේ පත්වන නායකයන්ට පවා චෝදනා එනවානේ මේගොල්ලෝ මේ කියන්නේ මොකද්ද මේ සමරිසි නේද කියන්නේ සමරිසි අය කියලා නායකයන්ට පවා චෝදනා එනවනේ. මට හිතෙනවා එතකොට යකෝ මේ ලංකාවේ නැද්ද මෙච්චර මේ ලංකාවේ නැද්ද මේ එක්කෝ පිරිසිදු ගෑණියක් පිරිසිදු පිරිමියෙක් නායකයෙක් කරගන්න පුළුවන්. නැවගේ නායකයෝ වෙන මනුස්සයට ඉතින් මේ චෝදනා එනවා මේ මනුස්සයා මේ වගේ මේ සමරිසිකාරයෙක්. එහෙම නැත්නම් මේ සමලිංගිකයෙක්. අසරණ නැද්ද එතකොට? මේ ලංකාව මෙච්චරටම අපි මේ අවාසනාවන්තයිද? ඒ කියන්නේ එහෙම චෝදනාවක් එන්නේ නැති නායකයෙක් අපිව පාලනය කරන්න පාලක පුටුවකට එන්න තරම් අපි අභාග්‍යයිද? මේ කියන්නේ මේ එහෙම දොස් නගන නායකයෙක්. සමහර නායකයෝ හිටියා ඒ අයට ඔහොම දොස් ආවේ නැහනේ. එයාලා ඉතින් මොන වැරදි කෙරුවත් ඒ නායකයන් එහෙම දොස් නැගුවේ නැහැ. මොන කල්පනා කරලා බලන්න වෙන්නේ හරි අභාග්‍ය සම්පන්න මේ තත්ත්වයක්. ඉතින් ඒක ඒ කියන්නේ මේ කෝටි දෙක මිනිස්සුන්ට මේ ටිකක් අර ඒ වගේ මොලේ තියෙන්න පුළුවන්. අර කොන්දපණ දින්න මේ කෙනෙක් පත් කරගන්න නොහැකි වීම සම්බන්ධයෙන්. ඒ කෙසේ වෙතත් අපි කතා කර ඉන්නේ දැන් මේ අහේතුක මේ විපාක සම්බන්ධයෙන් අන්න ඒ වගේ. එතකොට අර වගේ මේ අභව්‍ය උපතක් තියෙන්නේ මේ දැන් ඔය කියන එක නම් පණ්ඩක කියලා. ඒ කියන්නේ මේ පණ්ඩක ස්වභාවයන් තියෙනවා. පක්ක පණ්ඩක, ඕපක්ක මේ කමික පණ්ඩක, ඊට උසූය පණ්ඩක, ඔන්න ඔය විදිහට පණ්ඩකයන්ගේ ස්වභාවයන් තියෙනවා. ආන්න ඒවා තමයි. ඉතින් කොහොම නමුත් මේ අභව්‍ය උප්පත්තීන් සමහර ඒවා. ඉතින් ඒගොල්ලෝ උපදින්නේ මොන සිතෙන්ද? මෙන්න මේ ඒ අභව්‍ය උප්පත්තිකේ උපදින්ම අඳගොළු බිහිරිය අය උපදින්නේ මෙන්න මේ උපේක්ෂා සාගත සම්තිර්ණ සිතේ. ඉතින් ඒක නිසා සඳහන් කරනවා අකුසල් සිත් වලින් ඇති කරන්නේ අහේතුක විපාක පමණකි. කුසල් සිත් වලින් අහේතුක සහේතුක විපාක දෙවර්ගයේම ඇති කරනු ලැබේ. එහෙම කිව්වේ කුසලයෙන් ඇති කරන්නේ අහේතුක විපාක සිත් දැන් අකුසලයෙන් නැති කරන්නේ අහේතුක විපාක සිත් විතරයි. කුසලයෙන් හැබැයි අහේතුක විපාක සිතුත් ඇති කරනවා, සහේතුක විපාක සිතුත් ඇති කරනවා. ඒ නිසා අහේතුක කුසල විපාක සිත් අහේතුක කුසල් සිත් කියලා එකක් නැහැ. දැන් කුසල සිත් තියෙන්නේ 8යි. කුසල් සිත් 8යි තියෙන්නේ. හැබැයි අහේතුක කුසල විපාක ඇති කරන හැටි අපි දැන් පොඩ්ඩක් උඩින් කතා කරා. ඒ කියන්නේ අර කුසල් කරනකොට ඒ වගේ බොහෝම දුර්වලම කුසල් සිත් වලින් තමයි අහේතුක විපාක ඇති කරන්නේ. නැතුව අහේතුක කුසල් සිත් කියලා නැහැ. දැන් අකුසල් සිත් වලත් අහේතුක අකුසල් සිත් කියලා නැහැ. අකුසල් සිත් ද්ව හේතුකයි. අකුසල් සිත් ඒක හේතුකේවත් තියෙනවා. අය අර මෝමූල සිත් දෙක මෝහේ විතරණයකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒක හේතුක. එතකොට මේ කුසල සිත් වල තියෙනවා ද්ව හේතුක කුසල් සිත් තියෙනවා, ත්‍රි හේතුක කුසල් සිත් තියෙනවා. එතකොට මේ ඒකෙන් දුර්වල ද්ව හේතුක කුසල් සිත් වලින් තමයි අහේතුක කුසල විපාක ඇති කරන්නේ. ඒක ඉස්සරහට තේරෙනවා. මේකේ දැන් අපි කතා කරගෙන යනකොට මේක සමහර විට සමහර කාරණා පොඩ්ඩක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේවා තේරෙන්නේ
චිත්තකාණ්ඩේ අපි ඉවර කරාට පස්සේ අපිට චිත්තකාණ්ඩේ ඉවර වෙනකොට මේ කිව්ව අහවල් කාරණේ මේ කිව්ව අහවල් කාරණේ මේකෙන් මේවයි සිද්ධ වෙන්නේ කියලා අපිට බැටහීම එනවා. එතකොට චිත්තකාණ්ඩේ පිළිබඳව නැවත නැවත කතා කරන්න වෙනවා චෛසික කාණ්ඩේ කතා කරනකොට. චෛසික කාණ්ඩේ කතා කරනකොට ඊළඟ චිත්තචෛසික දෙකම එකතු කරලා සංප්‍රයෝග ණය සංග්‍රහණය කතා කරන්න වෙනවා. අන්න එතකොට මේ දෙකම නැවත කතා වෙනවා. ඉතින් දැන් ඒක නිසා අර මුලින්ම අපිට මේ අභිධර්මයට ඇතුල් වෙච්ච නැති කෙනෙක් මේක සම්බන්ධ අධ්‍යයනයක් කරපු නැති කෙනෙකුට මුලින්ම පිටුට්ටක් අහනකොට මේවා ටිකක් අර මේ ආගන්තුක වෙනවා. හැබැයි කාලයක් යනකොට මේක හුරු වෙනවා. ආගන්තුක වෙන්නේ නැහැ. එතකොට හුරු වෙනකොට අන්න මේ කියන කතාව මේ වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ අකුසල විපාක වලට වඩා අහේතුක කුසල විපාක වල ඇති වෙනස තමයි කාය විඥානයේ සුඛසහගත වෙන එකයි සම්තිර්ණ දෙකක් වෙන එකයි. ඒක අවුලක් නැහැනේ. තේරෙනවනේ. ඒ කියන්නේ අහේතුක කුසල විපාක සිත් කීයක් තියෙනවද? 8යි. 8යි. අකුසල විපාක සිත් 7යි. එතකොට දැන් මේ එකක් වැඩි වෙනවා අහේතුක කුසල විපාකවල. ඒ වැඩි වෙන්නේ මොකද්ද? මේ සෝමනස්ස සාගත සම්තිර්ණ සිත කියන එක. අනිත් එකම වෙනස තමයි අකුසල විපාකව සිත්වල තිබ්බේ දුක්ඛ සාගත කාය විඥානය. කුසල සිත්වල තියෙන්නේ සුඛ සාගත කාය විඥානය. ඔච්චරයි වෙනස තියෙන්නේ. ඉතින් නැත්තම් අනිත් ඒ වගේ සිතේ ස්වභාවය ඔක්කොම එකයි. අර අරමුණ මුණ ගැසීම අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. සම්තිර්ණ සිත් දෙකක් වෙලා තියෙන්නේ අරමුණ අනුව. අරමුණ ඊටා හොඳ වෙනකොට සම්තිර්ණ සිත සෝමනස්ස සාගතයි. අරමුණ මධ්‍යම වෙනකොට උපේක්ෂා සාගතයි. මං කිය අති ඉෂ්ඨාරම්මනේ සෝමනස්ස සාගතයි. මධ්‍යස්ථ වෙනකොට ආන්න ඒක මේ උපේක්ෂා සාගත භාවයටපත් වෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ සිත් වලට අහේතුක සිත් කියන්නේ ඉබේම ඇතිවන නිසාද නැත්නම් වෙන කරුණක් හින්දාද? මොකද ඉබේම ඇති වෙන හින්දා නෙමෙයි අර අපි කියවනේ හේතු හයක්. ඒ හේතු හය යෙදෙනවා නම් ඒවා සහේතුකයි, යෙදෙන්නේ නැත්නම් අහේතුකයි. හේතු හයම නෙමෙයි මං කියන්නේ හයෙන් මේ එකක්වත් යෙදෙන්නේ නැත්නම් ඒවා අහේතුකයි. එකක් හරි යෙදෙනවා නම් ඒ සිත් සහේතුකයි. නැතු අර ඉබේ හට ගන්න එකක් නෙමෙයි. ඊට පස්සේ හේතු කියන නාමයේ ව්‍යවහාර කරන ධර්ම කීයක් තියෙනවද? හේතු ලෝකේ කීයක් තියෙනවද? 6. මොනවද? ලෝභ ද්වේෂ මෝහ, අලෝභ ද්වේෂ අමෝහ. විපාක කියලා කියන්නේ කොයි වගේ සිත් වලටද? කර්ම කරපුවාම ඒ කර්ම අනාගතේ මෝරපුවාම ලැබෙන සිත් වලට තමයි කියන්නේ විපාක සිත් කියලා. අහේතුක සිත් වලට නම් දීලා තියෙන්නේ කෙසේද? ආයත් අර වගේම තමයි. හේතු යෙදෙන්නේ නැති නිසා එකකව. අකුසල් සිත් වලින් සහේතුක විපාක ඇති කරනවාද? අකුසල සිත් වලින් සහේතුක විපාක ඇති කරනවාද? නැහැ. අකුසල සිත් වලින් කිසිම සහේතුක විපාකයක් ඇති කරන්නේ නැහැ. කුසල සිත් වලින් සහේතුක විපාක ඇති කරනවද? ඔව්. සහේතුක විපාක ඇති කරන සිත් තියෙනවා. ඉස්සරහට අපිට හම්බ වෙනවා. අකුසල විපාක සිත් වලට වඩා කුසල විපාක සිත් වල වෙනස්කම් මොනවද? අකුසල විපාක සිත් වලට වඩා කුසල විපාක සිත් වල ඇති වෙනස්කම් මොනවද? කාය විඥාණය සුඛ සහගතයි. කුසල විපාක අකුසල විපාක වල දුක්ඛ සහගතයි. ඊට පස්සේ සම්තිර්ණ සිත මේ අකුසල විපාක වල සෝමනස්ස සහගතයි. කුසල විපාක වල
මේ සමයින්ද අකුසල විපාකවල මේ උපේක්ෂා සාගතයි කුසල විපාකවල උපේක්ෂා සාගතක් තියෙනවා අතිෂ්ඨාරම්මනේ සෝමනස්ස සාගත සම්පීර්ණයකුත් තියෙනවා. ඔන්න ඕක තමයි වෙනස. එතකොට ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ අහේතුක ක්‍රියාසිත තුන අහේතුක ක්‍රියාසිත තුන විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකත් නොවන සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. ක්‍රියාසිත කියන්නේ මොනවද? විපාක උපදවන ස්වභාවයක් නැහැ ඒ වගේ. සාමාන්‍යයෙන් කර්මයක් කරපුවාම කර්මයට විපාකයක් උපදවන ස්වභාවයක් තියෙනවා. කුසල වේවා, පවක් වේවා, අකුසලයක් වේවා කෙරුවොත් ඒකට විපාකයක් උපදවන ස්වභාවය තියෙනවා. හැබැයි එහෙම විපාකයක් උපදවන ස්වභාවයක් නැති. එතකොට කර්මයකුත් නොවන, කර්ම විපාකත් නොවන සිත් වලට කියනවා ක්‍රියා සිත් කියලා කියනවා. ඒ කියන්නේ මේ කර්ම විපාක නොවන සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. ඊට පස්සේ යම්කිසි කෘත්‍යයක් සිදු කිරීම හැම සිතකම ස්වභාවයයි. මේ සිත් වලින් අපි ඉස්සරහට ඉගෙන ගන්න කෘත්‍ය සංග්‍රහය කියලා. කෘත්‍ය 14ක් තියෙනවා. සිත් වලින් කරන කෘත්‍ය 14ක් තියෙනවා. ආන්නේ නිසා ඒ 14 අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ එතකොට හැම සිතකම තියෙනවා මේ යම්කිසි කාර්යයක් කරන ස්වභාවයක්. එයාට નિયમિત කෘත්‍යයක් තියෙනවා කරන්න. ඒ අනුව තමයි මේ සිත් පහළ වෙන්නේ. අපේ సంతානිය තුල. විපාක උපදවන සිත් වලට කියනවා කුසල් අකුසල් කියලා නම් කියලා තියෙනවා. දැන් විපාකයක් නැවත උපදවන සිත් වලට කියනවා එක්කෝ කුසල් සිත් නැත්නම් අකුසල් සිත් කියලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ උපදවන සිත් වලට විපාක කියන නම දීලා තියෙනවා. කුසල් කරුවොත් කුසල කර්ම කරුවොත් ඒ සිත් වලින් උපදවන විපාකය කුසල විපාකය. අකුසල කර්ම කරන සිත් වලින් උපදවන විපාකය අකුසල කර්ම. ඉතිරි වන සිත් කොටස ඒ කෘත්‍ය සිදු කිරීම වශයෙන් ඇතිවීම නිමිත්ත කරගෙන ක්‍රියා කියන නාමයේ ව්‍යවහාර කරනවා. ඒ කියන්නේ එකෙන් කුසලයක් උපදවන්නෙත් නැහැ, අකුසලයක් උපදවන්නෙත් නැහැ. අර අදාළ කෘත්‍ය විතරක් කරනවා. සිත් වලින් කරන කෘත්‍ය තියෙනවා කියවනේ. Tamanට අදාළ කෘත්‍ය විතරක් කරනවා. ඒ වගේ කුසල අකුසල් මේ වෙන්නෙත් නැහැ. ඒ වගේ විපාක කෘත්‍යයක් ඒව මුකුත් කරන්නෙත් නැහැ. අහේතුක ක්‍රියාසිත වලට නම් තබලා තියෙන්නේ ඒ සිත් වලින් කරන කෘත්‍ය අනුව. අහේතුක ක්‍රියාසිත වලින් අහේතුක ක්‍රියාසිත වල හේතු යෙදෙන්නේ නැතුව ඒ අදාළ කෘත්‍ය සිද්ධ කරනවා. එක හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. අනිත් ක්‍රියාසිත වල හේතු යෙදෙනවා. අනිත් ක්‍රියාසිත වල හේතු යෙදෙනවා. හැබැයි මේ ක්‍රියාසිත වල හේතු යෙදෙන්නේ නැති නිසා තමයි මේවා අහේතුක ක්‍රියා කියලා යොදලා තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රියාසිත පහළ වෙන්නේ පෘථග්ජනයට පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ශෛෂ්කයන්ට පහළ වෙන්නේ නැහැ. ශේක පුද්ගලයන්ට. ශෛෂ්ක කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි. ඊට පස්සේ මහරහතන් වහන්සේලාට තමයි ක්‍රියාසිත පහළ වෙන්නේ. හැබැයි ක්‍රියාසිත දෙකක් තියෙනවා පෘථග්ජනයටත් පහළ වෙන. අපි හැමෝටම පහළ වෙන ක්‍රියාසිත දෙකක් තියෙනවා. එතකොට ඒ තමයි උපේක්ෂා සාගත පංචද්වාරා වර්ජන සිතයි උපේක්ෂා සාගත මනෝද්වාරා වර්ජන සිතයි කියන මෙන්න මේ සිත් දෙක. ඊට පස්සේ අහේතුක ක්‍රියාසිතක් තියෙනවා සෝමනස්ස සහගත
හසිතුප්පාදේ කියලා. අන්න ඒ සෝමනස්ස සාගත හසිතුප්පාදය අපට පහළ වෙන්නේ නැහැ. ඒක පහළ වෙන්නේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාට පමණයි. සෝමනස්ස සාගත හසිතුප්පාදේ පහළ වෙන්නේ. ඒක පුතඥයන්ට පහළ වෙන්නේ නැහැ. ඔය සිනහව පිළිබඳව මේ තියෙනවා පහළ වෙන ආකාර පිළිබඳව. ඊට පස්සේ දැන් උපේක්ෂා සහගත පංචද්වාරා වර්ජනේ අපිටත් පහළ වෙනවා. උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජනේ අපිටත් පහළ වෙනවා. හැබැයි සෝමනස්ස සහගත මේ හසිතුප්පාදේ පහළ වෙන්නේ බුද්ධ ආදී ආර්ය උත්තමයන් වහන්සේලාට පමණයි. ඔන්න ඔය සිත් තුන තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. අහේතුක ක්‍රියාසිත තුන කියලා කියන්නේ. ඇස කන නාසය දිව කය කියන මේ සිත් උපදින ස්ථානවලට අපි කියනවා ద్వාර කියලා. සිත් උපදින ස්ථානවලට ద్వාර කියලා කියනවා. අපිට ద్వාර සංග්‍රහය කියලා හම්බ වෙනවා ඉස්සරහට. චිත්තසංතානයේට රූපාදී අරමුණු ඇතුළු වෙන්නේ අන්න ඒ ద్వාරවලින්. රූපාදී අරමුණු අපිට ඇතුළු වෙන්නේ මේ සිත් උපදින්න මේ දොරටු වලින්, ద్వාර වලින්. භවංග චිත්තය කියලා කියන්නේ සත්‍යයේ ප්‍රකෘති චිත්තය. භවංග චිත්තය පිළිබඳව අහලා තියෙනවද? භවංග සිත කියලා කියන්නේ භවයේ අංගයක් වශයෙන් කටයුතු කරන සිත. මව් කුසක නැත්නම් අණ්ඩජව මව් මේ බිත්තරාස්සේ හරි ජලාබුජ මව් කුසකාරි සංසේදජව හරි ඕපපාතිකව හරි උප්පත්තිය ලබන කොට සත්‍යේ මුලින්ම මේ භවයේ උප්පත්තිය ලබන්නට හටගන්න සිත තමයි ප්‍රතිසන්දිසිත. ප්‍රතිසන්දිසිත හටගත්තට පස්සේ අභිනව භවයට ඇලුම් කිරීම වශයෙන් එයාට භවනික්‍රාන්තික ලෝභ ජවන් ප්‍රමාණයක් හට ගන්නවා. අන්න ඊට පස්සේ මේ සිත අරමුණක් නොලැබෙනකන් භවංගගත වෙනවා. ඊට පස්සේ සිත භවංගගත වෙනවා. ඊළඟට අපිට අරමුණක් නොලැබෙනකන් සිත පවතින්න ඕන චිත්ත සංතතිය. එතනින් චිත්ත සංතතිය විච්ඡේදණයට ලක් වෙලා යන්නේ නැහනේ. අන්න ඒ දැන් මරණය දක්වා මේ සිත පවතින්න ඕනේ. අරමුණක් නැති වෙන වෙලාවට අරමුණක් තියෙන වෙලාවට නම් ඒ අරමුණට අනුකූලව අරමුණ අරගෙන ඒ කෘත්‍ය කරමින් සිත් පහළ වෙනවා. හැබැයි දැන් අරමුණක් නැති වෙනකොට එතකොට සිත කොහොමද තියෙන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට දැන් ඔන්න හොඳට කතා කරනවා, දකින්නවා, අහනවා, ගඳ සුවඳ දැනෙනවා. නොයෙක් අරමුණු තියෙනවනේ දැන්. අපිට හොඳටම නිින්ද යනවා. නිින්ද ගියාට පස්සේ කිසි අරමුණක් නැහැ. සමහරවිට පැය දෙක තුනක් නිින්ද ගිහිල්ලා අපි දන්නේ නැහැ එහෙම. නිදා ගන්නවා මතකයි. ආය ඇහැරෙනවා මතකයි. දැන් රැට නිින්දර ගියාට පස්සේ මේ එකපාරටම එළි වෙලානේ. ඉතින් අපිට කාලයක් දැනෙන්නේ නැහනේ. එතකොට ඒ කාලය තුල අරමුණු නැත්තම් සිත තිබ්බේ කොහොමද? අන්න සිත තියෙන්නේ භවාංග සන්තතිය තුල. භවංග සිත් තමයි ඉපදි බිනිබිනි අර සිත මේ භවයෙන් විච්ඡේදනය වෙන්න දෙන්නේ නැතුව අරමුණු නැති වෙලාවට කටයුතු කරන්නේ. ඒකට තමයි භවාංග සිත කියලා කියන්නේ. එතකොට භවංග චිත්තය කියන සත්‍යයේ ප්‍රකෘති චිත්තය හා තවත් බොහෝ සිද්ධ ඇති වෙන්නේ හෘද කෝෂය ඇතුලේ. හෘද කෝෂයේහි පවතින භවංග චිත්ත පරම්පරාවට තමයි කියන්නේ මනෝද්වාරය කියලා. අන්න භවංග චිත්ත පරම්පරාවට තමයි කියන්නේ මනෝද්වාරය කියලා. ඉතින් අර දැන් ඔය සාමාන්‍යයෙන් මේ මහායාන සම්ප්‍රදායේ කියනවා මනන විඥාණය, ඊට පස්සේ ප්‍රවෘත්ති විඥාණය, ආලේ විඥාණය කියලා ඒගොල්ලෝ විඥානයන් තුනක් පෙන්නනවා. තේරවාදීන්ගේ නෙමෙයි මහායානිකයන්ගේ. ඒගොල්ලෝ කියන්නේ මනන විඥානය කියලා කියන්නේ එතකොට ඔන්න ඔය භවංග සිතට. එයාලා එක මේ දැන් එකම සිතක් හැටියට පිළිගන්නේ නැහැ. දැන් ඔය උඩු හිත යටි හිත කතන්දරව තියෙන්නේ.
ඒවත් ඇවිල්ලා තේරවාද සම්ප්‍රදායේනේ නෙමෙයිනේ. තේරවාද සම්ප්‍රදායේ නෙමෙයි මහායාන සම්ප්‍රදායෙන් එන්නේ. උඩුහිත යටිහිත කියන කතන්දර. මොකද හිත එහෙම තේරවාද සම්ප්‍රදායේ බෙදලා පෙන්වන්නේ නැහැ. උඩුහිත යටිහිත කියලා දෙකක් බෙදන්නේ නැහැ. එක හිතයි. දැන් මේ අපිට මේ චිත්ත ප්‍රවෘත්තිය මනාව දැනගන්නකොට තේරෙනවා මේ සිතේ හැසිරීම කොහොමද කියලා. මේකේ එතකොට මේ ආය මේ උඩුහිත කියලා එකක් පහළ වෙනවා. යටිහිතට ආය අරමුණක් දෙනවා. දැන් ඔය ධනාත්මක චින්තනකාරයෝ කරන්නේ මොකද්ද මේ උඩුහිතට මේ දෙනවා අරමුණු ආය යටිහිතට මොනවද ධනාත්මක චින්තන දෙනවා කියලා එක සෙල්ලමක් කරනවනේ. එහෙම තියනව නේද? මම නම් දන්නේ අපිටත් ඔය මේ ඉස්කෝලේ යන කාලේම ඇවිල්ලා මේ කරන්න කිව්වා. එහෙම මොකද යටිහිතට දාන්න කියලා අර ලොකු බෝඩ් එකක් අරගෙන ඒකේ yes I can කියලා ලියා ගන්න කියනවා. ඒක ඉස්සර ගහ ගන්න කියනවා. විභාග කාලේ ගහගෙන. ඒක ළමයේ කොයි වගේ මිනිහින් ලොකුවට ගහගත්තා yes I can කියලා. අන්තිර පාඩම් කරේ නෑ. දැන් අර යටිහිතට මේ දුන්නා පණිවිඩය yes I can කියලා. හැබැයි පොත් පාඩම් කරේ නෑ. විභාගේ පෙයි. ඒවා මේ නිකන් ඔය මේ වෙන වෙන සම්ප්‍රදායන් වලින් ඒ වගේ මේ වගේන් ආපු විකාරාදහස්. නමුත් මේ චිත්ත ප්‍රවෘත්තියේදී ථේරවාදය කියන්නේ සිතකට මේ අනතුරුව අනන්තර ප්‍රත්‍ය සමානන්තර ප්‍රත්‍ය ඒ වගේම පෙන්වලා දෙන්නේ සිතකට අනතුරුව සිතක් හට ගන්නවා. මේ චිත්ත පරම්පරාවක් වශයෙන් පවතින. හැබැයි ඒ කෘත්‍ය කරමින් ඒ සිත නිරුද්ධ වෙලා යනවා. එහෙම නැතුව මේ අරගොල්ලෝ කියපු ඇටියට මේ මනන විඥානික ප්‍රවෘත්ති විඥානය කියලා කියන්නේ මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට හට ගන්න සිත්. ඊට පස්සේ ආලේ විඥානය කියන්නේ කර්ම රැස් කරන සිත්. ඒක තමයි ඊට පස්සේ මරුණට පස්සේ දින 7ක් රවුම් ගහ ඉඳලා මේ ඒ කියන්නේ උපදින්න තැනක් හොයනකම්. ඔයාට එහෙන තර්ක ගියපු ප්‍රශ්න ඕවා. මේ උපදින්න තැනක් හොයමින් දින 7ක් රවුම් ගහලා ඉන්නවා. ඊට පස්සේ ආන්නේ දින 7 ඇතුළත තමයි ඊට පස්සේ 7 දවසේ දානේ ඒවා මේවා දුන්නාම ඊට පස්සේ හොඳ තැනකට යනවා. එහෙම ওই කතන්දර කියනවා. නමුත් ථේරවාදයේ කියන්නේ මේ චිත්ත න්‍යායයේදී එහෙම රවුම් ගහන කතා නැහැ. ඒ වගේම දින 7ක් මේ ඉන්න අන්තරා භව කතා ඒවා මේවා නැහැ. අන්තරා භවයක් තියෙනවනේ ඒකත් තව භවයක්. එයා ඉපදිලා ඒ තියෙන්නේ. එයා తాවකාලිකව ඉතින් පෙරේතාත්මික වගේ ඉපදිලා තියෙන අපරදත්තු ප්‍රේතෙක් වගේ වෙලා. හැබැයි පිනක් අනුමෝදන් වෙනකොට එයා ඒක මේ එතනින් විඳීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ චිත්ත ප්‍රවෘත්තිය හොඳට දැනගන්නකොට එයා ඔය විකාර අදහස් සම්ප්‍රදාය කලවම් කරගෙන මේ අරගන්නේ නැහැ. දැන් ඔයා දැන් අතරම මේ අපේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු මහාචාර්යවරු මාර්ම ඇනිල්ලක් අනනවනේ දැන් මේ විශ්වවිද්‍යාල ඇතුලේ මේ ධර්මයේ. ඒ කියන්නේ ඔය එක එක බෞද්ධ මනෝවිද්‍යාව කියලා හදා ගන්නවා. බටහිරින් එන ඒවා අරගන්නේ. ඊට පස්සේ බෞද්ධ දර්ශනය කියලා හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ මේ කියන්නේ මේ හැම මේ සම්ප්‍රදායක්ම ඉගෙන ගත්තොත් තමයි බුදුදහම තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම එකක් නෑ. බුදුදහම තේරුම් ගන්න පුළුවන් හොඳට තේරවාදී සම්ප්‍රදාය මනාකොට ඉගෙන ගත්තොත් බුදුදහම අපිට විශ්ලේෂණය කරගන්න හොඳටම ඇති. දැන් අපි මුල් බුදු සමය තේරවාද සම්ප්‍රදාය කියන්නේ වෙන එකක් නෙමෙයි මුල් බුදු සමය. මේකට පැහැදිලි પરම්පරාවක් තියෙනවා. විනය પરම්පරාවක් තියෙනවා. මේක නිසා මේ කිසිම මේ තර්කයක් නැහැ. ඉතින් මේක බොහොම පිරිසිදුව මේ තියෙනවා. මේ මහතරුන් වහන්සේලා ඒක තමයි මේ පොත් සංග්‍රහ කරලා අපිට මේක ඉගෙන ගන්න සෝස් හදලා මේ ගැඹුරට ධර්ම අධ්‍යයනයේ මේ තේරවාද ත්‍රිපිටකය තුල සිද්ධ කරගන්න තමයි මේ පදනම අපිට හදන්නේ. ඉතින් ඒ නිසා මේ අහන්න හම්බ වෙනවනේ ඔය අපිට සමාජයේ මේ ඔය කාරණා අන්න ඒකයි. එතකොට භවාංග චිත්ත පරම්පරාවට තමයි මනෝද්වාරය කියලාම කියන්නේ. මනෝද්වාරා වර්ජන චිත්තය කියන්නේත් එතකොට අන්නේ භවාංග චිත්ත පරම්පරාවේ මේ මනෝද්වාරේ මේ අර මනසට අරමුණක් එනකොට ආවර්ජනා කරන සිත තමයි මනෝද්වාරා වර්ජන සිත කියලා කියන්නේ. චිත්ත වීති ගැන කතා කරනකොට අපිට දැන් අස කන නාසය දිව ශරීරය කියන ద్వාර පහට අරමුණක් එනකොට
මනෝද්වාරේ අර භවංග චිත්ත සම්පතිය වන ක්‍රියාවලිය මේ පොඩ්ඩක් ඇනලයිස් කරගන්න මේ දැන් උදාහරණයක් අරන් මම කියන්නම්. දැන් ඔන්න නූල් පහක් තියෙන මේ මකුළු දැලක් තියෙනවා. මකුළු දැලේ මැද ඉන්නවා මකුළුවා. එතකොට මේ මකුළුවා දැන් නිශ්චලව ඉන්නවා. අන්න ඒ වගේ තමයි මනෝද්වාරේ දැන් ඔන්න භවංගසිත පවතින අවස්ථාව. ඊට පස්සේ ඔන්න ద్వාර පහ තමයි අර මේ නූල් පහ වගේ මකුළු දැලේ තියෙන මකුළු මේ ඒ දැලේ නූල් පහ වගේ. එතකොට ඔන්න එක නූලකින් ඇවිල්ලා මැස් එක හරි මොකක් හරි වදිනවා. අරමුණක් කියන්නකෝ. ඒ නූල් පහ තමයි අපේ ద్వාර පහ. ඇස කන නාසය දිව ශරීරය. අපි හිතමු ශබ්දයක් එනවා කනට. ඉතින් අන්න මේ අර එක දැලක ඇවිත් මැස්සෙත් පැටලෙනවා වගේ. එතකොට මේ මකුළුවා මොකද කරන්නේ? ටක් ගාලා බලනවා කොහෙන්ද මොන නූල පැත්තෙන්ද සතා වැදුනේ. අන්න මෙයා ඊට පස්සේ දූවගෙන යනවා අර සතා ඉන්න තැනට. ගිහිල්ලා ඒ සතාව අල්ල ගන්නවා. ඒ වගේ තමයි මේ සිතේ ක්‍රියාවලිය. එතකොට පංචද්වාරේ ක්‍රියාවලිය. එතකොට අර භවංග චිත්ත සම්පතිය වගේ තමයි අර මකුළුවා මැද ඉන්නවා වගේ. අන්න එතකොට ශබ්දයක් එනකොට අන්න අර දැලේ එක මේකක සතෙක් බැඳෙනවා වගේ ශබ්දයක් එනකොට අන්න අර භවංග සම්පතිය පොඩ්ඩක් හෙලවෙනවා. ඒකට කියනවා භවංග චලනය කියලා. ඒ භවංග සම්පතියේම සිතක් හට ගන්නවා. ඒකේම ස්වરૂපයක් භවංග චලන සිත කියලා. භවංග සම්පතියේම ස්වභාවයේ තව සිතක් හට ගන්නවා. දැන් භවංග චලනය වුණා. එතකොට මේ භවංග සම්පතිය එතනින් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ භවංග සම්පතිය ආවර වෙන්න ඕනේ ඊට ඉස්සරහට අර අරමුණ වෙනුවෙන් සිත් පෙළ ක්‍රියාත්මක වෙන්න. ඒකට කියනවා භවංග උපච්ඡේදක සිත කියලා සිතක් හට ගන්නවා. භවංග චලන, භවංග උපච්ඡේදක, අන්න භවංග උපච්ඡේදක සිතෙන් පස්සේ භවංග සම්පතිය බිඳිලා යනවා. ඊට පස්සේ ඒ සිත ඊළඟට හටගන්නේ පංචද්වාරා වර්ජන සිත. පංචද්වාරා වර්ජන සිත කියන්නේ මොකද්ද? මොන ద్వාරයෙන්ද අරමුණ ආවේ කියලා හොයලා බලන සිත තමයි පංචද්වාරා වර්ජන සිත කියන්නේ. තේරුණානේ? ඊට පස්සේ අපි හිතමු කනෙන් ආවේ ශබ්දයක්. ආන්න. ඊට පංචද්වාරා වර්ජන සිතෙන් බලනකොට කනින් ශබ්දයක් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඊට පස්සේ හට ගන්නවා මොකද්ද? සෝත විඥාන සිත. සිත හට ගන්න පිළිවෙල. සෝත විඥාන සිත හට ගන්නවා. සෝත විඥාන සිත හටගත්තට පස්සේ මේ ඊළඟට ආපු අරමුණ පිළිගන්න ඕනේ. අන්න පිළිගන්න හට ගන්නවා සිත මොකද්ද අපි කිව්වේ? සම්පටිච්ඡන සිත. කුසල අරමුණක් නම් මේ අහේතුක කුසල විපාක සම්පටිච්ඡන සිත, අකුසල අරමුණක් නම් උපේක්ෂා සාගත මේ සම්පටිච්ඡන සිත, අකුසල විපාක සිත. ඊට පස්සේ දැන් මේක පිළිගත් අරමුණ ඊළඟට විමසනවා මේක කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද කියලා. එතකොට විමසන සිත මොකද්ද? උපේක්ෂා සාගත සම්තිර්ණ සිත. විමසලා බලනකොට මේක කුසල අරමුණක්. මේ හොඳ මේ වචනයක් කියපු එකක් ආදරෙන් කියපු වචනයක් අපි කැමති වචනයක් කියලා තියෙන්නේ ඒ શબ્දයක්. එතකොට හට ගන්නවා ඊළඟට මොකද්ද? සම්පටිච්ඡන සිතෙන් පස්සේ නිශ්චය කරනවා වොත්තපන සිත කියලා සිතකින්. ඒකට කියනවා වොත්තපන සිත කියලා. ඒක මනෝද්වාරා වර්ජන සිතම තමයි. වොත්තපන සිත කියලා චිත්ත වීති වල පැහැදිලි වෙනවා. ඊට පස්සේ වොත්තපන සිතෙන් පස්සේ අන්න නිශ්චය කරගත්තා මේ ඇවිල්ලා තියෙන කුසල අරමුණ. අන්න ඊට පස්සේ ජවන් සිත් 7ක් හට ගන්නවා. ජවන් සිත්, ඒ කියන්නේ ජවයක් තියෙනවනේ. ජවන් සිත් කියන්නේ අන්න ඒක එකකට එකක් බලය වැඩි වෙවි යන හැටියට ආසේවන ප්‍රත්‍ය ලැබමින් එකකට එකක් බලය වැඩි වෙමින් ගිහිල්ලා ඊට පස්සේ ආය ක්‍රමානුකූලව අර දුවගෙන ගිහිල්ලා එකපාරටම මේ නවතින්න බෑනේ මේ ෆිනිෂින් ලයින් එකේ. ඒ වගේ තව ඉස්සරහට යනවනේ. අඩි කීපයක් ගිහින්නේ නවතින්නේ දුවන ධාවන ක්‍රීඩකයෙක්. අන්න ඒ වගේ මේ බලය අඩු වෙවි ගිහිල්ලා 7 වෙනි ජවන් සිතෙන් ජවන් සිත් නතර වෙනවා. ඊට පස්සේ සමහරට තදාරම්මන සිත් දෙකක් ඇති වෙනවා. සමහරට නැතුව හරි ආයෙත් සිත භවංගගත වෙනවා. ඒ අරමුණේ කෘත්‍ය ඉවරයි. ආය අරමුණක් මුණ ගැහෙනකොට අන්න ආයෙත් අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේක හරීම මේ
ආශ්චර්යමත් මේ සිතේ න්‍යාය. මේක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. දැන් අපිට අතරම ඉස්සරහට බෝඩ් එක පොඩ්ඩක් ඕනේ ආය. මොකද නැත්තම් මේක අපිට ඇඳගත්තොත් ඇඳගෙන මේවා කරනකොට තේරෙනවා වැඩි. පැහැදිලි කරන්නත් පහසුයි. ඊට පස්සේ අපි දැන් භවාංග චිත්තය පිළිබඳව දැන් එතකොට අර මේ අදහසක් තියෙනවනේ. දල අදහසක්. ඊට පස්සේ නානා කරුණු සම්බන්ධයෙන් නොඑක් සිත් නැగి එන්නේ හෘද කෝෂයේ පවතින භවාංග චිත්තේ. භවංග චිත්තේ නිසා. ඒ නිසා චක්සුරාදී ద్వාර යම්කිසි අරමුණක් පැමිණියහොත් ඒ ద్వාරයකට එකෙනෙහිම අරමුණ මනෝද්වාරයේත් සැපෙනවා. අර උකුස්සෙක් පොළවේ වහනකොට හෙවණැල්ලත් ඇවිල්ලා වදිනවනේ පොළවේ. උකුස්සයි කකුල් දෙක පොළවේ වදිනවා හා සමානවම හෙවණැල්ලත් ඇවිල්ලා වදිනවා. අන්න ඒ වගේ භවාංග සිත් ඉපදිලා නැවතිලා යනවා. ద్వාරයක යම්කිසි අරමුණක් ගැටුණු බව මනෝද්වාරයේත් ඒ අරමුණ සැපෙනවා. ඒකෙන් භවාංග සිත් ඉපදීම නැවතිලා යනවා. මනෝද්වාරයක යම්කිසි අරමුණක් ගැටුණු බව දැනගන්නා සිතක් පහළ වෙනවා. අන්න ඒකට කියනවා පංචද්වාරයේ ගැටුණු අරමුණ මෙනෙහි කිරීමක් බැවින් ඒ සිතට පංචද්වාරය කියලා කියනවා. අර මං කියව පංචද්වාරා වර්ජන සිත. ඊට පස්සේ පංචද්වාරයේ ගැටීමක් නොවි කෙලින්ම මනෝද්වාරයට අරමුණක් පැමිණෙනවා. එසේ පැමිණෙන අරමුණ සම්බන්ධයෙන් මුලින්ම පහළවන සිත මනෝද්වාරා වර්ජන සිත. දැන් අර ద్వාර පහට යම් අරමුණක් ගැටුනොත් තමයි පංචද්වාරා වර්ජන. එහෙම නැතුව දැන් අපි ඉන්නකොට දැන් අපි නිදාගෙන අවදි වෙනවනේ. අවදි වෙච්ච කල්පනා වෙනවනේ මොනවා හරි. අන්නේ කල්පනා වෙනකොට කෙලින්ම මනෝද්වාරයට. නැත්නම් අපි නිකන් ඉන්නකොට කල්පනා කරනකොට ඒක එන්නේ අපේ මනසට මනෝද්වාරයට. අන්න ඒකයි ඒක මනෝද්වාරා වර්ජන සිත කියන්නේ. පංචද්වාරා වර්ජන යනු පංචද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කරන සිත. මනෝද්වාරා වර්ජන යනු මනෝද්වාරයට පැමිණෙන අරමුණු පළමුවෙන්ම මෙනෙහි කරන සිත. මේ සිත් දෙක පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ වීතිකාණ්ඩය ඉගෙන ගන්නකොට. සාමාන්‍ය සිත් දෙක පමණක් මේ වෙලාවේ මතක තියාගන්න මොනවද සිත් දෙක? පංචද්වාරා වර්ජන සිත, මනෝද්වාරා වර්ජන සිත. ඔන්න ඔය සිත් දෙක. එහෙනම් අපි ඔන්න ඔතෙන්ට එනකන් අද කරලා නතර කරමු. ඊට පස්සේ අපිට තියෙන හසිතුප්පාදයේ පිළිබඳව ඉතින් ඒක අපි ඊළඟ දවසේ මේ කතා කරමු. හසිතුප්පාදය පිළිබඳව. එතකොට ගැටලුවක් නැහැ. ඔය සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවද? අපේ සභාපති මහත්තයා කියන ගැටලු තියෙනවා ගොඩාක්. ඒ කියපු ටික තේරුණාද? දැන් මේක හොඳට කියවන්න. මේ පාඩම මේ දක්වා මේ ටික හොඳට කියවන්න. දෙතුන් වතාවක් කියවන්න. කියවලා දැන් අපි කතා කරපු ඒවා ඇසුරෙන් දල අදහසක් අපිට ගන්න පුළුවන් නේ. එතකොට මේක කියවනකොට අපිට මොකද අපි මේ පොත අනුසාරයෙන්ම කරගෙන යන්නේ. එතකොට අර ආධුනික කෙනාට මේ පොත කියවලා ඊට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් අපිත් එක්ක ප්‍රශ්න මොනවා හරි ගැටලු තියෙනකොට. ඉතින් ඒකින්ද එතකොට පොත කියවීමේදී තේරෙන්න තමයි පොතේ තියෙන වචන අනුසාරයෙන් පැහැදිලි කරගන්නේ. ඒකයි දැන් මේ වගේ වීඩියෝස් බලන කෙනෙකුට හරි ඊට පස්සේ පොත කියවා ගන්න පුළුවන් නේ මේක අහලා. එයාටත් ලොකු පහසුවක් ඊට පස්සේ දැනෙනවා. ඉතින් කොහොම හරි මොන ක්‍රමෙන් හරි ඉතින් මේ අභිධර්මයේ කියන එක හරියට දැනගෙන ගත්තොත් තමයි චුට්ටක් හරි මේ කල ධර්මයෙන් ගොඩ යාමක් තියෙන්නේ. මොකද එකල අභිධර්මයේ ඉගෙන ගත්තේ නැති වුණාට ස්වභාවයෙන්ම ඒ උතුමන් වහන්සේලා ආභිධම්මිකයි. සංසාරේ මේවා ඉගෙනගෙන බොහොම පාරමිතා පූර්ණේ කරගෙන හරි ශක්තිමත් පිරිසක්. මෙකල අපිට මේ ඤෙය්‍ය පුද්ගලයන් හැටියට මේ ගොඩක් ධර්මය අධ්‍යයනය කරලා මේ අපේ
ධර්ම ඥානය ශක්තිමත් කරගෙන ඒ අනුව තමයි ණය ක්‍රම මේ විශ්ලේෂණය කරගන්න ඕනේ. ණය විශ්ලේෂණය කරගන්න තරමට තමයි අපිට ශුන්්‍යතාවයට බහින්න පුළුවන් වෙන්නේ. ශුන්්‍යතාවය දකින්න පුළුවන් වෙන්නේ මේකේ ඇති දෙයක් නෙවෙයි හිස් දෙයක් කියන එක අපිට මේ දකින්න පුළුවන් ශක්තිය තමයි හදා ගන්න ඕනේ. අපිට සාමාන්‍ය වශයෙන් දැන් තේරෙනවා මේ අපිට සාමාන්‍ය ධර්මකාමියාට සමාජයේ දිහා බලපුවාම මේ මිනිස්සු ජීවත් වෙනවා, මැරලා යනවා, වයසට යනවා. මේක ධර්මකාමියාට මේක තේරෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ අවබෝධයට යන්න අපිට මේ ආධ්‍යාත්මික වශයෙන් මානසිකාරයෙන් සහ මේ පරතෝഘോഷ ප්‍රත්‍යයෙන් මේ දෙකම හොඳට සම්පාදනය වෙන්න ඕනේ. එතකොට මේ ණය ක්‍රම අධ්‍යයනයයි ඒ අනුව අපේ ආධ්‍යාත්මික මේ ඥානයයි දියුණු වෙනකොට මේ දෙකම මුසු වෙනකොට තමයි අර කෙලෙස් ගැලවිලා යන තරම් ශක්තියක් අපිට ඇති වෙන්නේ. ඒක සමත විදර්ශනා භාවනාවට පහසු වෙනවා මේ ධර්ම අධ්‍යයනය. මේකක් තියෙනවා. එහෙනම් අපි දෙවියන් පින්නන මොදන් කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක් ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්